මෙවර අප සුසස්ත විභාගයේ ශිෂ්ට ප්‍රතිඵල ලබා ගනිමින් සරසවි වරම් ලැබූ නංගිල මලින වෙනුවෙන් රුහුණ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය විසින් විවෘත දිනය සංවිධානය කරනු ලැබුවා. විශ්වවිද්‍යාලය නරඹන්න, ඒ වගේම ආචාර්යවරුන් මහාචාර්යවරුන් මුණ ගැහෙන්න, ඒ වගේම අපේ විශ්වවිද්‍යාල මගින් පිරිනමනු ලබන උපාධි පාඨමාලා පිළිබඳව දැනුවත් වෙන්න, ඒ වගේම තමයි අපේ පරීක්ෂණාගාරවලට ඔබ නිරීක්ෂණය කරන්නත්, ඒ පිළිබඳව ඔබට ඇති වෙන ප්‍රශ්න විසඳන්නත් ඔබට මේදී අවස්ථාව ලැබෙනවා. වොෂින්ටන් කෝඩ් ඇක්‍රඩිටේෂන් වගේම IESL ඇක්‍රඩිටේෂන් නිසා අප විශ්වවිද්‍යාලයේ පිරිනමනු ලබන ඉංජිනේරු උපාධි පාඨමාලාවල වටිනාකම තවත් වැඩි වෙනවා. ඉතින් ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල වලින් මේ වොෂින්ටන් කෝඩ් ඇක්‍රඩිටේෂන් තියෙන විශ්වවිද්‍යාල තුනෙන් එකක් තමයි අපේ විශ්වවිද්‍යාලය. ඉතින් මේ ඔස්සේ ඔබට පුළුවන් අපිත් සමග එකතු වෙලා වටිනා ඉංජිනේරු උපාධි පාඨමාලාවක් හදාලා වටිනා ඉංජිනේරුවෙක් ලෙස අනාගතයට මුහුණ දෙන්න. ප්‍රධාන ඩිපාර්ට්මන්ට් 4ක් ඇත්තේ ඉංජිනේරු උපාධි පාඨමාලා 5ක් අප පීඨය මගින් පිරිනමනු ලබනවා. ඉතින් අපි ඊළඟට බලමු මේ පාඨමාලා මොනවාද කියලා. ඉලෙක්ට්‍රිකල් ඇන්ඩ් ඉන්ෆර්මේෂන් ඉන්ජිනියරිං ඩිපාර්ට්මන්ට් එක කියන්නේ අපේ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සුවිශේෂ දෙපාර්තමේන්තුවක්. මෙහිදී ඔයාලට පුළුවන් software engineering, electronic engineering, electric power engineering, telecommunication engineering වගේ විශේෂ ශාස්ත්‍ර ගණනාවක් අධ්‍යාපනය ලබා ගන්න. ඉතින් අපි අතරට ගිහිල්ලා බලමු මොන වගේ අවස්ථාවන්ද ඔබට මේ ඩිපාර්ට්මන්ට් එක හරහා ලබා දෙලා තියෙන්නේ කියලා. සිවිල් ඇන්ඩ් එන්වයරන්මන්ටල් ඉන්ජිනියරිං ඩිපාර්ට්මන්ට් කියන්නේ අපේ පීඨයේ තියෙන තවත් එක් විශේෂ ඩිපාර්ට්මන්ට් එකක්. මේ ඩිපාර්ට්මන්ට් එක යටතේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චරල් ඩෙවලොප්මන්ට් ඇන්ඩ් මැනේජ්මන්ට්, ජියෝටෙක්නිකල් ඇන්ඩ් ජියෝ එන්වයරන්මන්ටල් ඉන්ජිනියරිං, වෝටර් ඇන්ඩ් එන්වයරන්මන්ටල් ඉන්ජිනියරිං වගේම බිල්ඩින් ඇන්ඩ් ස්ට්‍රක්චරල් ඉන්ජිනියරිං වගේ අංශ ගණනාවක් ඔස්සේ වැඩිදුර අධ්‍යාපනය ලබන්න ඔයාට අවස්ථාව හම්බ වෙනවා. ඉතින් අපි දැන් අතුරට ගිහිල්ලා බලමු තවත් ඔබට හම්බ වෙන වැඩිදුර අධ්‍යාපන අවස්ථා මොනවාද කියලා. මෙකැනිකල් ඇන්ඩ් මැනුෆැක්චරිං ඉන්ජිනියරිං ඩිපාර්ට්මන්ට් එක කියන්නේ අපි ඉංජිනේරු පීඨයේ තියෙන තවත් සුවිශේෂ ඩිපාර්ට්මන්ට් එකක්. ඉතින් මාත් එක්ක මේ වෙලාවේ ඉන්නවා ඒ ඩිපාර්ට්මන්ට් එකේ අධ්‍යාපනය හදාරන අයියා කෙනෙක්.
අපි අයියගෙන් අහලා බලමු මේ ඩිපාර්ට්මන්ට් එක හරහා ඔයාලට මොන වගේ අවස්ථාවද ලැබෙන්නේ කියලා. ඕනද මේ මෙකැනිකල් ඇන්ඩ් මැනුෆැක්චරිං ඉන්ජිනියරිං ඩිපාර්ට්මන්ට් එකට ආවහම ඔයාලට විශේෂයෙන්ම විෂය පත්‍යයන් 4ක් හදාරන්න පුළුවන්. අපි දේවල් කැටගරයිස් කරාම මේන්ලි අපි මේ දේවල් 4කට බෙදෙනවා. පළවෙනි විෂය පත්‍ය විදිහට අපි නම් දුන්නා තුලා කන්ට්‍රෝල් ඇන්ඩ් රොබොටික්ස් ඉන්ජිනියරිං කියන පැත්ත. ඉතාමත් ඉන්ට්‍රස්ටිං පැත්තක්. මොකද මේ දැන් කාලේ ළමයි ගොඩක් අර රොබොටික්ස් සම්බන්ධ දේවල් වලට මේ සෑහෙන උනන්දුවක් දක්වනවා. සහ අපේ ඩිපාර්ට්මන්ට් එකෙන් සෑහෙන ප්‍රොජෙක්ට් ගණනාවක්ම රොබොටික්ස් පැත්තෙන් කරනවා. සහ මේ ඊළඟ දේ තමයි මැටීරියල් ඇන්ඩ් මැනුෆැක්චරිං. මැටීරියල්ස් හොයාගන්න අන්න ඒ වගේ දේවල් වලට මැටීරියල්ස් ගැන වැඩිදුර අධ්‍යාපනය හදාරන්න අන්න ඒ වගේ දේවල් වලදී මැටීරියල් ඇන්ඩ් මැනුෆැක්චරිං කියන විෂය පත්‍ය අපි අඳුරලා දීලා තියෙනවා. ඊළඟට අපිට ගන්න පුළුවන් ලංකාවේ අපිට මේ ගොඩක්ම තියෙන දේවල්. ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රියල් ඉන්ජිනියරිං වගේ පැත්ත අපි ගත්තොත් සාමාන්‍යයෙන් අපිට පේනවා මේ ලංකාවට වැඩියෙන්ම ආදායමක් ගේන්නේ ওই ඉන්ඩස්ට්‍රියල් ඉන්ජිනියරිං කියන පැත්ත තමයි ඉන්ජිනියරිං ඇතුලේ ගන්න. අන්න ඒක හින්දා අපිට ඉන්ඩස්ට්‍රියල් ඉන්ජිනියරිං සහ මැනේජ්මන්ට් කියන පැත්තත් අදාරන්න අවස්ථාව අපිට මේ ඩිපාර්ට්මන්ට් එකෙන් දීලා තියෙනවා. ඊළඟට අපි අවසාන වශයෙන් ගත්තොත් අපිට ඉස්සරහට අනාගතයට ට්‍රෙන්ඩ් වෙන්න පුළුවන් කියලා හිතන විෂය පැත්තක් තමයි එනර්ජි මැනේජ්මන්ට් කියන පැත්ත. අන්න එනර්ජි මැනේජ්මන්ට් වලදී තර්මල් ඇන්ඩ් ෆ්ලුයිඩ් ඉන්ජිනියරිං කියන පැත්තත් සහායක මැනේජ්මන්ට් එක පිළිබඳව අපිට අධ්‍යයනය කිරීමට මෙන්න මේ ඩිපාර්ට්මන්ට් එකෙන් අපිට අවස්ථාව දීලා තියෙනවා. හරි බොහොම ස්තුතියි අයියේ. ඉතින් මේ ශාස්ත්‍ර සම්බන්ධයෙන් උනන්දුවක් ඔබත් දක්වනා නම් රුහුණ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය තමයි ඔබට තියෙන හොඳම තෝතැන්න. රුහුණ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ තියෙන තවත් එක් සුවිශේෂීම දෙපාර්තමේන්තුවක් තමයි මරයින් ඉංජිනේරිං ඇන්ඩ් නාවල් ආකිටෙක්චර් කියලා කියන්නේ. ඉතින් ලංකාවේ තියෙන රාජ්‍ය විශ්වවිද්‍යාල අතරින් මරයින් ඉංජිනේරිං ඇන්ඩ් නාවල් ආකිටෙක්චර් කියන ඩිපාර්ට්මන්ට් එක විදිහට මෙහෙම ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් පිරිනමන එකම ඉංජිනේරිං ෆැකල්ටි එක තමයි රුහුණ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරිං ෆැකල්ටි එක. ඉතින් මේ ඩිපාර්ට්මන්ට් එකේ අයියා කෙනෙක් මේ මොහොතේදී අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් අයියා අපි දැනගන්න කැමතියි මේ ඩිපාර්ට්මන්ට් එකට එන අලුත්ම නංගිලා මල්ලිලට මොනවද ඉගෙන ගන්න ලැබෙන විශේෂම දේවල්? ඔව් නංගි ඇත්තටම අපි ගත්තොත් එහෙම බණ්ඩාරසෙන් මම කියන්න මේ තමයි ලංකාවේ රජයේ විශ්වවිද්‍යාලයේ පළවෙනිම විෂයක් විදිහට ඔෆර් කරන්නේ මෑන් ඇන්ඩ් නෙවල් ආකිටෙක්චර් ඩිග්‍රී එන. ඒකට අපි තමයි පළවෙනිටම එඩිට් කරන්නේ. ඒතර මේදී අපි බැච් 4ක් අවුට් වෙලා ඉන්නවා මේ එකට. සබ්බැච් දෙකක් අවුට් වෙලා ඉන්නවා. ඒ වගේම පස්වෙනි බැච් එක දැන් ඇවිල්ලා තියෙනවා ඩිපාර්ට්මන්ට් එක ඇතුළට. එතකොට අපේ ඩිපාර්ට්මන්ට් එක ඇතුළේ තියෙන මාර්ගල්ල ප්‍රින්සස් එකේ. එතකොට අපි කැම්පස් එකේ මේ මුණ තියෙන්නේ. එතකොට ඊට අමතරව ගත්තොත් අපි ප්‍රධාන වශයෙන් මම කිව්වාගේ මරයින් ඉන්ජිනේරිං පැත්ත සහ නේවල් ආකිටෙක්චර් පැත්ත කියලා ඩිග්‍රී කොටස් දෙකක් තියෙනවා. එතකොට මේ පැති දෙකෙන් නැති පැති දෙකකට අපිට යන්න පුළුවන්. එකක් තමයි සේල් කරන්න පුළුවන්. අනිත් එක තමයි බොඩි මේ ජොබ් වලට අපි ඇප්ලයි කරන්නත් පුළුවන්. ඒ තමයි අපේ තියෙන විශේෂත්වය. ඊට අමතරව ගත්තොත් එහෙනම් වැදගත්ම දෙයකට තියෙන්නේ අපේ ඩිපාර්ට්මන්ට් එකේ විතරයි ලංකාවේ දැනට තියෙන හොඳම එන්ජින් සිමුලේටර් එක තියෙන්නේ. ඒක දිහා අපේ මාගල්ල ප්‍රොසෙස් එකට ගියා. එතකොට එතන විශේෂත්වය වෙන්නේ ඒකට පුළුවන් ලෝකෙ මේදී තියෙන ඕනෙම මරයින් එන්ජින් එකක් සිමුලේට් කරන්න පුළුවන් ඒක කිව්වා. එතකොට මේදී ලංකාවේ දෙකක් තියෙනවා. ඒකෙන් හොඳම එක තියෙන්නේ අපේ. ඒක තමයි විශේෂත්වය. මෙහෙම ස්තුතියි. ඉතින් මේ විදිහට මරයින් ඉංජිනේරිං ඇන්ඩ් නාවල් ආකිටෙක්චර් කියන ශාස්ත්‍රයට ඔබත් කැමති නම් රුහුණ විශ්වවිද්‍යාල ඉංජිනේරු පීඨය තමයි ඔබට තියෙන හොඳම තෝතන්න. ඉතින් අපිත් ආදරයෙන් ආරාධනා කරනවා ඔබ හැම දිනකටම අපිත් එක්ක අතර බැඳ ගන්න කියලා. රුහුණ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ඉලෙක්ට්‍රිකල් ඇන්ඩ් ඉන්ෆර්මේෂන්
ඩිපාර්ට්මන්ට් එකෙන් පිරිනමන තවත් එක් සුවිශේෂීම ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් තමයි කම්පියුටර් ඉංජිනේරින් කියලා කියන්නේ. ඉතින් මේ මොහොතේදී කම්පියුටර් ඉංජිනේරින් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක හදාරන අය කෙනෙක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් අය අපි දැනගන්න කැමති මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට අලුතෙන් එකතු වෙන අපේ නංගිලා මල්ලිලට මොනවද ඉගෙන ගන්න ලැබෙන විශේෂ දේ? ඕනගේ කම්පියුටර් ඉන්ජිනියරින් ඩිග්‍රී ප්‍රෝග්‍රෑමින් කියන්නේ අපේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් වල තියෙන මේන්ම ප්‍රෝග්‍රෑම් එකක්. ඉතින් මේකේ අපිට ඔෆර් කරනවා courses 4ක්. මේක තියෙනවා AI and data science course එක. ඊට පස්සේ embedded systems course එක. ඊට පස්සේ තියෙනවා cyber security and networking course එක. ඊට පස්සේ තියෙනවා අපිට software engineering course එක. ඉතින් මේකේ AI and data science course එකේදී අපිට හදාරන්න පුළුවන් machine learning, ඊළඟට large language models. ඊට පස්සේ අපිට තියෙනවා ගොඩක් පහසුකම් අපිට දීලා තියෙනවා. AI clusters වගේ දේවල් දීලා තියෙනවා. අපිට research කරන්න පහසුකම් තියෙනවා. ඉතින් ඊට පස්සේ අපිට හම්බෙන course එක තමයි embedded systems course එක. මේකේදී microcontrollers, ඊළඟට microchips වලින් නම් කොහොමද embedded systems අපි develop කරන්නේ කොහොමද ඔය වගේ දේවල් ගොඩක් අපිට ඉගෙන ගන්න. ඊට පස්සේ අපිට හම්බෙන course එක තමයි cyber security and networking course එක. මේකේදී cloud computing, ඊළඟට ethical hacking ඔය වගේ දේවල් ගොඩක් දාලා තමයි අපේ course එක හදලා තියෙන්නේ. ඊට පස්සේ අපිට හම්බෙන course එක තමයි software engineering course එක. ඉතින් computer engineering field එකේ main එකක් තමයි software engineering කියන්නේ. ඉතින් මේකේදී කොහොමද software engineering principles කොහොමද තියෙන්නේ? ඊළඟ අපේ advanced data structures තියෙනවා. ඒවා අපි ගොඩක් advanced මට්ටමට යනකම් කතා කරන විදිහ තමයි අපේ modules හදලා තියෙන්නේ. ඉතින් ඔය වගේ දේවල් අපිට ඉගෙන ගන්න පුළුවන් computer engineering program එකට එන කෙනෙක්. මෙහෙවින් ස්තුතියි. ඉතින් මේ විදිහට අනාගත තාක්ෂණයත් එක්ක වැඩ කටයුතු කරද්දී ඔබට අවශ්‍ය වෙන සියලුම ආකාරයේ කම්පියුටර් ඉංජිනේරින් වලට අදාළ දැනුම ඔබට ලබා ගන්න හොඳම ස්ථානය තමයි රුහුණ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ කම්පියුටර් ඉංජිනේරින් කියන මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක. රුහුණ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට අධ්‍යාපනය ලබන්න එකතු වෙන ඔබට විෂය කණු වලට අමතරව බාහිර ක්‍රියාකාරකම් ගණනාවක් වගේ විෂය සමගාමී කටයුතු වලට එක් වෙන්න අවස්ථාව සැලසෙනවා. මාත් එක්ක මේ මොන තැන්දේ සිටිනවා අද දවසේ රුහුණ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ආපු නංගිලා දෙන්නේ. ඉතින් නංගි අපිට කියන්න ආගේ නම මොකද්ද කොහෙන්ද ආවේ? අද දවසේ රුහුණ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ආපු ඔයාට මොනවද දැනුවත් වෙන්න හම්බුනේ කියලා. මගේ නම චතුමිනි. මම ආවේ නුවරින් ඉඳලා. අද මේ ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා රුහුණ ඉංජිනේරින් ෆැකල්ටි එක ගැන ගොඩක් විස්තර දැනගන්න පුළුවන් වුණා. මේකේ ෆැකල්ටිස් වල විස්තර, ඇතුලේ ලැබ්ස් වල වෙන දේවල්, ඒක වෙන ගොඩක් අපි කලින් දැනගෙන හිටියේ නැති දේවල් දැනගන්න පුළුවන් වුණා. ඒත් එක්ක අපිට තවත් මේ ෆැකල්ටි එකට එන්න කැමති වෙන විදිහට රසවත් විදිහට ඒවා කියලා දුන්නා. ඒ විදිහට මේ ඉවෙන්ට් එක හොඳට ඕගනයිස් කරලා තිබ්බා. අපිට එන්න කැමති විදිහට උනන්දු කරන විදිහට මේ ප්‍රෝග්‍රෑම් එක ලස්සනට කළා.